ආරම්භයේ සිටම දරුවාගේ පෝෂණය ඉතා වැදගත් එකක් වශයෙන් අපි හඳුන්වනවා. මොකද මේ අලුත් උපන් කිරි කැටියාගේ පෝෂණය මත තමයි දරුවා කොච්චර වර්ධනය වෙනවද කියන එක තීරණය වෙන්නේ. එතකොට අපි දන්නවා පළවෙනි මාස 6ේදී අපි දරුවාට මව්කිරි මගින් තමයි උපරිම පෝෂණයක් ලබා දෙන්නේ. මාස 6 සම්පූර්ණ වෙනවත් සමගම දරුවාට අමතර කෑම වර්ග හඳුන්වා දීම කළ යුතුමයි. මේ හඳුන්වා දීම කිරීමේදී සමබල ආහාර වේලක් ලබා දීම ඉතා වැදගත්. අපි දන්නවා ධාන්‍ය වර්ග, සහල් මේ වගේ දේවල් වලින් පිෂ්ඨය අපේ දරුවාට ලබා දෙනවා. ඒ කියන්නේ ශක්තිජනක ආහාර වශයෙන් සපයන්නේ බත්, ධාන්‍ය ආදියයි. ඒ වගේමයි මස්, මාළු මේ ආදියෙන් ප්‍රෝටීන කොටස අපි ලබා දෙනවා. ඒ වගේමයි ඉතා වැදගත් වෙනවා දරුවාට විටමින් සහ ಖನಿಜ වර්ග ලබා දෙන එක. විශේෂයෙන් වැදගත් වන්නේ මේ විටමින් සහ ಖನಿಜ වර්ග ඉතා කුඩා ප්‍රමාණයන්ගෙන් වුණත් ඒ දරුවාගේ වර්ධනයට අත්‍යවශ්‍ය වෙනවා. දරුවාගේ ශරීරයේ සියුම් කාර්යයන්, ඒ කියන්නේ එයාගේ ඒ වර්ධනයේ සියුම් දේවල් සීරුමාරු කරන්න උදව් වෙන්නේ මේ ಖನಿಜ සහ විටමින් වර්ගයි. මේ කතා කරනකොට අපිට විටමින් වර්ග ගොඩක් අම්මලා අහලා ඇති. විටමින් කිව්වහම අපි දන්නවා එක එක සප්ලිමන්ට්ස් වලින් එහෙම නැත්නම් එක එක බෙහෙත් වර්ග වලින් හඳුන්වා දීම් කරනවා වෛද්‍ය විද්‍යාවේ. ආහාර වලින් ලබා දෙන්නා වූ විටමින් ගැන කතා කරනකොට විටමින් A වල තියෙන්නේ ඉතාමත්ම වැදගත්තාවයක්. විටමින් A වලින් ලදරුවන්ගේ ඇස්වල විශේෂයෙන් ඇස්වල නිරෝගීභාවය ආරක්ෂා කර ගැනීමට ඉතා වැදගත් මේ විටමින් A. විටමින් A බහුල ආහාර වන්නේ කහ පැහැති එළවලු සහ පළතුරු වර්ගයි. උදාහරණයක් වශයෙන් ගත්තොත් අපි දන්නවා පැප්පොල්, අඹ, ඒ වගේම එළවලු ගත්තොත් වට්ටක්කා, ඒ වගේමයි කහ බතල, දොඩම් මේ ආදී කහ පාටින් යුක්ත වන්නා වූ එළවලු සහ පළතුරු වල විටමින් A බහුලව තියෙනවා. මේ විටමින් A වල තියෙන මේ වැදගත්තාවය වන්නේ ළමා වී ඇතිවන්නා වූ අන්ධභාවයට තවමත් ලෝකයේ පුරා වැදගත් සාධකයක් ලෙස මේ විටමින් A ඌනතාවය බලපාන එකයි. ඒ නිසා මේ දරුවාගේ අපේ කිරිකැටි දරුවාගේ මුල සිටම ආහාරයට අපි කහ පහති එළවලු සහ පළතුරු එකතු කර ගැනීමට උත්සාහ ගන්න ඕන. ඒ වගේමයි මේ විටමින් A වල තියෙන තවත් ඉතා වැදගත් දෙයක් තමයි ඒ මගින් දරුවාගේ ආරක්ෂා පද්ධතිය. ඒ කියන්නේ අපි දන්නවා කුඩා දරුවන් පහසුවෙන් රෝගවලට ගොදුරු වෙන්න පුළුවන්. එතකොට ඒකෙන් ආරක්ෂාව ලබා දෙන්නට අවශ්‍ය වන්නා ප්‍රතිශක්තිකරණය ඇති කරන්නට මේ විටමින් A වලට පුළුවන්කමක් තියෙනවා. තවත් ඉතා වැදගත් දෙයක් තමයි කොළ පැහැති එළවලු සහ පළතුරු වර්ග මාස 6 සම්පූර්ණ වෙච්ච දවසේ පටන්ම ක්‍රමක්‍රමයෙන් දරුවාගේ ආහාර වේලට එකතු කිරීම ඉතා වැදගත්. ඇයි අපි මේ විටමින් ගැන කතා කරා? ඇයි අපි මේ කොළ පැහැති එළවලු සහ පලා වර්ග, ඒ කියන්නේ නිවිති, ගොටුකල, මුකුණු වැන්න මේ ආදී දේවල් ක්‍රමක්‍රමයෙන් එකතු කර යුතු වන්නේ. අපි දන්නවා අපේ ශරීරයේ අපේ වගේම ලදරුවන්ගේ ශරීරයේත් ප්‍රධානම ශක්ති ප්‍රභවය විදිහට ඔක්සිජන් පරිවහනය වෙන්නේ හිමොග්ලොබින් කියන අණුවේ. මේ හිමොග්ලොබින් අණුවේ ප්‍රධානම සංඝටකයක් තමයි යකඩ. ඉතින් මේ යකඩ සපයන්නා වූ හොඳ ප්‍රභවයක් විදිහට පලා වර්ග හඳුන්වන්න පුළුවන්. යකඩ අඩු වුණොතින් අපි දන්නවා දැන් මං කිව්වා ශක්තිය ගෙන යන්න උපකාරී වෙනවා කියලා. එතකොට විශේෂයෙන්ම ඒ ශක්තිය ගෙන යන්න උපකාරී වෙන නිසා ඒක අඩු වුණොතින් වර්ධනය අඩාල වෙනවා. එතකොට හැබැයි මං අම්මලට ආදරෙන් මතක් කරන්න ඕන මේ එකතු කිරීමේදී අපි වැඩිහිටි කෙනෙකුට වගේ විශාල ප්‍රමාණ වලින් කොළ දෙන්න එක හොඳ නැහැ. කුඩා ප්‍රමාණ වලින් අපි සාමාන්‍යයෙන් තේ හැන්දක් දෙකක් ඒ ආදි වශයෙන් කුඩා ප්‍රමාණ වලින් ක්‍රමක්‍රමයෙන් මේ කොළ ಜಾති එකතු කරගන්න ඕන. එහෙනම් ඉතා වැදගත් වෙන්නේ මේ මං අද කතා කරන ලද විටමින් A බහුල කහ පැහැති එළවලු පළතුරු සහ පලා වර්ග දරුවාගේ ආහාරය පටන් ගන්න දවසේ පටන්ම දීමට පුරුදු වෙන්න. ඒ මගින් අපිට අපේ දරුවාගේ ආරක්ෂාව සහ හොඳ වර්ධනයක් ලබා ගැනීමට ඕගොල්ලන්ට පුළුවන් වේවි.